වේ උඹලට මතකද අර එකෙක් හිටවන්න උගේ නම් මතක නෑ මචං මුලින් අර මාලිමාවේ කීය අර මේ කීක බොරුවට නාමලාගෙන් සල්ලි අරගෙන පේජ් එකක් කරන එකෙක් හිටියේ මට උගේ නම් මතක නෑ මේ වීඩියෝ එක තියෙනවා මම දාන්නම් හරිද නාමලාගේ ගම් වතුර කැම්පේන් එකද ඒක අර බලපන් උදේ සති දෙකකට කලින් ජාත්‍යන්තරයෙන් මෙච්චර ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන් කියලා දැනුම් දීලා අවශ්‍ය උපදෙස් දීලා තියෙනකොට ඒවා සත පහකටවත් පිළිගන්නේ නැතුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මිලිමීටර 200කට වයින්නවා කියලා තියෙද්දි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව බකන් නිලන් ඉඳලා ඊට පස්සේ බදුල්ලට 700 ගානට වැයලා නුවරට 500 ගානට වැයලා පාලම් ටික කඩා වැටිලා යට වෙන්න නැති පැති ටිකත් යට වෙන්න ගත්තන් පස්සේ മന്ത്രിවරු ටික කැඳවලා ඉවරලා උපදෙස් දෙනවා යකෝ මේලා മന്ത്രിවරු නෙමෙයි කැඳවන්න ඕනේ කැඳවන්න ඕනේ ප්‍රාදේශීය ලේකම්වරු නාය යන්න තියෙන පැති අඳුනගෙන තිබ්බා. කුපුරලා තියෙන පැති වලින් මිනිස්සු අයින් කරන්න ඕනේ කියලා උපදෙස් දීලා තිබ්බා. ඒ මිනිස්සුන්ට අයින් වෙන්නවත් අඩුම තරමේ තැනක්වත් ප්ලාස්ටික් කරලා දීලා තිබ්බේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන මිනිස්සුන්ට ඕන විදියට තීන්දුව ගන්න බෑ. ඒ මිනිස්සු බයයි. මේ ආණ්ඩුව Tamanට ඕන විදියට මානුෂීය තීන්දුව ගත්තට පස්සේ කිසිම සත්භාවයක් නැති ආණ්ඩුවක් උන්ට ඉරේ ලගින්න වෙයි. උන්ට දඩ ගන්න වෙයි. උන්ගේ ජොබ් ටික නැති වෙයි කියලා. හරිද? ඒක නිසා ආණ්ඩුව ගන්න ඕන ක්‍රියාමාර්ග කිසි දෙයක් ගන්න නැතුව බකන් නිලන් ඉඳලා මෙච්චර ලොකු ව්‍යසනයක් වෙලා තියෙනකොට රජයේ අත්‍යවශ්‍ය කට්ටියට අරුණුකොට අනික් කට්ටියට නිවාඩු දීලා එතකොට පුද්ගලික අංශයේ මිනිස්සුන්ට යකෝ මේකේ ප්‍රවලත්වය දැනෙන්නේ නැද්ද? මේකේ කට්ට ගන්න වෙන්නේ නැද්ද? ওই නාමල් සමුසලාගේ දේශපාලනය දිනනද තුප්පයි දේශපාලනයක් තියෙන්නේ. ගඳ ගහන යකෝ බලගේ දේශපාලන ඔය බල තාත්තගේ දංගෙන එක තමයි ඔය මේ වගේ 2.50 ගෝතයෝ දාලා උඹ ගම් වතුර මේ කැම්පේන් එක කරනවා. යකෝ මිනිස්සු දන්නවා බං මූ කවුද කියන්නත් හොඳට මිනිස්සු දන්නවා. මූ ඔය මොලින් මාලිමාවට අරම්මනම් කී ඉඳලා මාලිමාවට වීඩියෝ දාලා එකපාරට බගේ පැත්තට යනවා මොකද බල සල්ලි දීලා ගන්න මිනිස්සු නිසා. මේ වගේ ගෝතයෝ දාගන්න වැඩ කරා කියලා මිනිස්සු බලට ඡන්ද දෙන්නේ නැහැ නාමල්. හරිද? මේ වගේ 2.50 ගෝත පාළුව නිසා තමයි බලයි ඡන්ද කැඩිලා තියෙන්නේ. අර රැලියට ඇවිල්ලා කෙටිය මත ටික්ටොක් රැවුල දිනක. ඒ වගේ මොක්කුද ගම්මේ බලන්න ඡන්දය ඕනනම් හරියට කරපන්. මේ වගේ 2.50 ගෝතය විශ්තු කරන්න බාබා. අනිත් එක මේ හිතුව මේ අනුරු කුමාර වැහි වලාක දෙයියෝ කියලා මේ වැස්ස නවත්තන්න. අයියෝ 2.50 අයියෝ ඔයගොල්ලෝ. අයියෝ කරනවා. ඕම කරපන් දේශපාලනය හොඳයි. බඩත් පක්ෂකේ මේ පොට්ටුවේ මොකක් කර ටිකට් එකක් ඉල්ල ගත්තා ඉස්සරහට. ඕම කරපන්. මොකද කටු රසය ඇතිනේ වන්දේ.